හලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අවුරා ග්‍රැෆික් YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Photoshop එකෙන් කොහොමද wall art එකක් ඩිසයින් කරගන්නේ කියලා. වැඩි කතා නැතුව එන අද අපි යන වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගොල්ලෝ Photoshop එක open කරගෙන new file එකක් හදා ගන්න ඕන. මේක ඔයගොල්ලෝ එකට ගිහිල්ලා මේ විදිහට ඒකේ width එක 1920ක් වගේම ඔයගොල්ලෝ මතක ඇතුව මේකේ මේ pixels දාගන්න ඕනේ මේකට. ඒ වගේම height එක 1080ක් වගේම resolution එක 300ක්. වගේම මෙතන මේ pixel inch කියලා තියෙන එකේ අනිවාර්යෙන් මේක දාගන්න ඕන. ඔයගොල්ලෝ මේකේ color mode එකට RGB දාගන්න. ඒ වගේම background එක transparent දාගන්න ඕන. එච්චරයි ඊට පස්සේ අපිට කරගන්න තියෙන්නේ. එහෙනම් අපි මේක ක්‍රියේට් කරගමු. ඔන්න ඔය විදිහ තමයි ක්‍රියේට් කරගත්තට පස්සේ එන්නේ. අපි මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝ මෙතන වෙනවා ඇති මේ වගේ ටූල්ස් ගොඩක් තියෙනවා. අපි මෙන්න මේ ටූල් එකට යන්න ඕන. ඒ ටූල් එකකින් ක්ලික් කරන්න. ඊට පස්සේ මේකේ ටූල් එකකින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති සයිස් එකකට මේ විදිහට කොටුවක් ඇඳගන්න. ඔය සයිස් එකට කොටුවක් ඇඳගන්නවා. ඔයගොල්ලන්ට පේනවා නේද ඒක මේ වුණා. ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක දැන් හදා ගන්න ඕන. මම මේක සෙන්ටිමීටර් width එක සෙන්ටිමීටර් 2.91ක් කරගත්තා. ඒ වගේම height එකත් ඔයගොල්ලෝ මේ විදිහටම හදා ගන්න ඕන. මේ වගේ ගානට මම මේක හදාගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන තියෙන move tool එකට යන්න. කියලා මේක හරි මැදට ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක කරන්න තියෙන්නේ කොහොම විදිහට ක්ලික් කරලා control එකයි J එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේකෙන් කොපියක් ගන්න පුළුවන්. ඔය විදිහට තියා ගන්න. ඊට පස්සේ ආයෙත් control J ඔබන්න. ආයෙත් කොපියක් කරන් ඒ ගන්නටම තියාගන්න. අද මම ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න යන්නේ wall art එක කොටස් 3කට හදාගන්න විදිහ එකම size එකකින්. ඔයගොල්ලන්ට ඕනනම් කොටස් 5කට 6කට පමණ වුණත් හදාගන්න පුළුවන්. අපි මේ විදිහට හදලා බලමු එහෙනම්. දැන් මම මේ එකම size එකෙන් තමයි 3 හදන්න යන්නේ. ඔයගොල්ලෝ මේ ඕන තරම් size එකට ඕන අපිට මේක උඩින් පොඩි කරලා හදාගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපේ මෙතන තියෙනවා මේ විදිහට එකක්. ඒකේ ඔයගොල්ලෝ ගිහිල්ලා පළවෙනි එක ක්ලික් කරලා අපි එකෙන් මේක එකක් කරගන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා මේ යට shift එකයි මේ යට එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මේක right ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා merge visible කියලා එකක්. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති එතකොට මේක එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අපි මේකේ රූපේ ඇඩ් කරගන්න ඕන ෆොටෝ එක. ඒකට අපිට ඕනනම් මෙතන ගිහිල්ලා මේ ෆයිල්ස් වලට ගිහිල්ලා open කියන එකකින් open කරගන්නත් පුළුවන්. නැත්නම් control එකයි O එකයි ඔබලා අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක වෙනම තමයි වැටුනේ. ඔයගොල්ලෝ ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ මේකට ගිහිල්ලා මේක මෙහෙම පල්ලෙහාට ඇදලා ගන්න. ඇදලා අරගෙන මේ ෆොටෝ එක මෙහෙම මෙතෙන්ට වෙනම ඇදලා ගන්න ඕන. ඊට පස්සේ මෙතනින් මේ කට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක move tool එකේ ඉඳගෙන මේක ඇදලා අරගෙන ඔයගොල්ලෝගේ කැමති size එකකට මේක හදා ගන්න. මම ඔහොම හදා ගන්නවා මේක. ඔහොම හදාගෙන ඉවරුණාට පස්සේ අපි මේක මේ ෆොටෝ එක උඩ right click කරලා create a clipping mask කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති එතකොට මෙහෙම එනවා. ඊට පස්සේ අපි මේ දෙක එකට එකතු කරගන්න. කලින් කරා වගේම උඩ එක ක්ලික් කරලා යට එක shift එකත් එක ක්ලික් කරලා අපි මෙතන කියලා merge visible කියන එක ක්ලික් කරන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති එතකොට මේක එකක් වුණා. දැන් අපිට තව පොඩි වැඩක් කරන්න තියෙන්නේ මේක හදාගන්න.
ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේ ෆොටෝ එක උඩ ගිහලා රයිට් ක්ලික් කරලා එතකොට blend in option කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන stroke කියලා එකක් තියෙනවා. ඒකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ මේක ඕකේ කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපේ wall art එක දැන් හැදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් මේක සේව් කරගන්න. ඔයගොල්ලෝ මෙතන මේ ෆයිල් කියන එකට ගිහිල්ලා මෙතන සේව් දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට control එක S එකයි කරන්න මේව ගන්න පුළුවන්. මේ ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඕන නම් මෙතෙන්ට මොකක් හරි නමක් දෙන්න. මම මේකට දෙනවා aura graphic creation කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක නිකම් ෆොටෝ එකක් විදිහට සේව් කරනවා නම් මෙතන මේ තියෙන මේක බලන්න PNG එක PNG කියන තියෙන එක ඔයගොල්ලෝ මේක print කරන්න යනවා නම් Photoshop PDF කියන එකෙන් දෙන්න. ඔයගොල්ලෝ මේක print කරන්න යන නිසා තමයි ඒක දෙන්න ඕන. ඊට පස්සේ save දීලා එතනට yes දීලා මෙතනටත් okay දීලා මෙතන දීලා මෙතන Acrobat කියන එක Acrobat 9 or 10 කියන එක දෙන්න. ඊට පස්සේ save PDF කියන එක දෙන්න ඕන. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපි මේකෙන් open කරගන්න ඕන. මේ තියෙන්නේ අපි හදාගත්ත එක. ඔයගොල්ලන්ට ඕන නම් මේක මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත එක. ඒ විදිහට තමයි අපි මේක කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන නම් මේකෙන් මෙහෙම home එකට යන්න පුළුවන්. කියලා මේක කරගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් like කරලා subscribe කරලා වෙනද වගේම set වෙන්න යාළුවනේ.